අයිබෝන් ඉතින් 2026 BST සත්කාරයේ සමග තමයි අද දවසේ අපි සම්බන්ධ වෙන්නේ. ඉතින් අද දවසේ මම ඔයගොල්ලන්ට මොන වගේ දෙයක්ද කරන්න ලැහැත්ති වෙන්නේ කියලා කියන්නම්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා BST වලදී අපිට අර වනමිතිය කියන එකේදී අවශ්‍ය වෙනවා ගසක උස සොයා ගැනීම සඳහා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ගහක් මිනුම් කරන්න යනකොට පාමුල සිට ගහේ මුදුනට උස මනින්න අපිට සාමාන්‍ය උපකරණ පාවිච්චි කරලා බෑ. අපි ඒකට විවිධ ක්‍රමවේද කීපයක් පාවිච්චි කරනවා. ඇත්තටම මෙතනදී අර ත්‍රිකෝණ අතර සම්බන්ධතාවයක් භාවිතා කරලා තමයි අපි මිනුම් කිරීමක් කරන්නේ. ඉතින් මම ඔයගලන්ට මේ රූප සටහන පැහැදිලි කරන්න. මේ රූප සටහනේ මේ තියෙන ගහ කියලා මතක තියාගන්න. ගහේ මුදුන තමයි A කියන එකෙන් මම සංකේතවත් කරලා තියෙන්නේ. ගහේ පාමුල තමයි B කියන එකෙන් සංකේතවත් කරලා තියෙන්නේ. ඉතින් මේකදී අපි මෙන්න මේ විදිහට ගහේ පාමුලේ ඉඳලා ඒ කියන්නේ B කියන තැනේ ඉඳලා යම් නිශ්චිත දුරකට ඇවිල්ලා මෙන්න මේ විදිහට E කියන ලක්ෂයක් මත උපකරණයක් ස්ථාපිත කරනවා. සමහර වෙලාවට මේක තියෝඩොලයිට්ව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්න ආනතිමානය කියන එක භාවිතා කරලා මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් අපි හිතමු මේ විදිහට උපකරණ ස්ථාපිත කරලා මේ උපකරණයෙන් කෝණ දෙකක් ලබා ගන්නවා කියලා හිතමු. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ B සහ E කියන දුරකින් එහෙම නැත්නම් මේ සිම්පල් D වලින් දක්වලා තියෙන B සහ E කියන දුරකින් මේ උපකරණය ස්ථාපිත කරලා මේ උපකරණයේ ඉඳලා මෙන්න මෙහිම ගහ පාමුල දිශා බලමින් මෙන්න මේ ඇල්ෆා කෝණය කියන එක ලබා ගන්නවා. හරි. ඒ වගේම පුළුවන් මෙන්න මේ උපකරණයේ ඉඳලා මේ ගහේ මුදුන ඒ දිශාව බලලා අපිට මේ ඇල්ෆා 1 කියන කෝණය ලබා ගන්න. ඉතින් එතකොට අපි මිනුම් ටිකක් ගන්නේ විශේෂයෙන්ම මෙන්න මේ B සිට E දක්වා තියෙන දුරයි මේක මිනුම් පටියක් දාලා මිනුම් කරන්න පුළුවන්. හරිද? ඉතින් ඊට පස්සේ මෙන්න මේ උපකරණයේ මගින් ගහේ පාමුල බලලා ගන්න මෙන්න මේ ඇල්ෆා කෝණය ගහේ මුදුන බලලා ගන්න මේ ඇල්ෆා 1 කෝණය පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ගහේ උස ගණනය කිරීමක් කරන්න. දැන් එහෙනම් අපි කොහොමද කරන්න කියලා බලමු. ඒත් එක්කම ඔයගොල්ලෝ මතක තියාගන්න මේ B සිට E දක්වා තියෙන දුරම සමාන වෙනවා මේ C ලක්ෂයේ ඉඳලා මෙතන තියෙන C ලක්ෂයේ ඉතින්ලා මෙතන D දක්වා තියෙන දුරට සමාන වෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේක සමාන්තර පාද දෙකක් සම දුරක් තියෙන්නේ. ඒකින්ද ගැටලුවක් නැහැ. හරිද? right. එතකොට අපි බලමු නම් ගහේ උස කියලා කියන්නේ A සිට B දක්වා තියෙන උස. එහෙම නැත්නම් අපිට ඒක සම්පූර්ණයෙන්ම දැක්වුවොත් මෙන්න මේ රතු පාට එකෙන් මේ දක්වන අපි ගමුකෝ කැපිටල් H1 කියලා මේක. ගහේ සම්පූර්ණ උස අපි ගමු මේ විදිහට කැපිටල් H1. හල් කැපිටල් H කියලා ගමු H1 ඕනෙත් නෑ. එහෙනම් අපිට ගහේ උස අපි මේ විදිහට දක්වනවා H කියන එක සමාන වෙනවා මෙන්න මේකට. මොකේදද? මෙන්න මේ C ඉඳලා A දක්වා තියෙන උස. C ඉඳලා A දක්වා තියෙන උස එහෙම නැත්නම් A සිට C දක්වා තියෙන උසට අපි එකතු කරන්න ඕනේ C සිට B දක්වා තියෙන උස. C සිට B දක්වා තියෙන උස. ඉතින් දැන් ඕගොල්ලන්ට මෙන්න මේ C සිට B දක්වා තියෙන උස තමයි සිම්පල් H1 කියලා අරන් තියෙන්නේ. ඒ වගේම C සිට A දක්වා තියෙන දුර තමයි සිම්පල් H2 කියලා අරන් තියෙන්නේ. එහෙනම් අපිට මේක තවදුරටත් ලියන්න පුළුවන් කැපිටල් H1 එක සමාන වෙනවා AC කියන්නේ මෙතන සිම්පල් H2 කියන එක. ඊට පස්සේ CB කියලා කියන්නේ සිම්පල් H1 කියන එක. එහෙනම් අපි දැන් මේ සිම්පල් H2 එකයි සිම්පල් H1 එකයි හොයාගන්න මෙන්න මේ කෝණ භාවිතා කරලා. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ ත්‍රිකෝණය ගන්න. මේ ත්‍රිකෝණේ D ඉඳලා C දක්වා තියෙන එකයි ඊට පස්සේ A එහෙම නැත්නම් AC D එහෙම නැත්නම් ADC කියන මෙන්න මේ ත්‍රිකෝණය ගන්න. ඒ ත්‍රිකෝණය ඔයගොල්ලෝ දන්නවා මේ CD කියන්නේ ආධාරක පාදය. ඒ වගේම AC කියලා ගත්තොත් අපි මෙන්න මෙතන ඉඳලා මෙහාට ගත්තොත් ඒක තමයි සම්මුඛ පාදය. එහෙනම් හද එහෙම නැත්නම් මේ බද්ධ පාදය මේක සම්මුඛ පාදය. දැන් එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ AC හොයන්නනේ. AC කියන්නේ ඇත්තටම අපිට මෙහෙම ගන්න පුළුවන් මේ කෝණය අනුසාරයෙන් ඔයගලන්ට පුළුවන් මේ ඇල්ෆා 1 එකට tan කියන කෝණ ත්‍රිකෝණමිති සම්බන්ධය දැම්මොත් මෙහෙම ලියන්න පුළුවන්. tan
alpha 1 මේක සමාන වෙනවා මොකේදද? මෙන්න මෙතන සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සබටෑන් කියලා අපි සාමාන්‍ය කියන්නේ. එතකොට මේ alpha 1 එකේ සම්මුඛ පාදයේ තමයි AC කියන එක. එහෙම නැත්නම් simple S2 කියන එක. අපි මෙහෙම ලියනවා S2. හරි simple S2 සම්මුඛ පාදයේ AC එහෙම නැත්නම් S2 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක බෙදනවා මොකෙන්ද? ඒක බෙදන්න ඕනේ මෙන්න මේ CD වලින්. හරිද? ඒ කියන්නේ බද්ධ පාදයේ. බද්ධ පාදයේ වෙනුවට අපිට ගන්න පුළුවන් මෙන්න මේ simple D කියන එක. simple D. එහෙනම් අපිට H2 කියන එකට උත්තරයක් ගන්න පුළුවන් මෙහිම H2 සමාන වෙනවා මේ tan alpha 1 කියන එක. හරිද? tan alpha 1 කියන එක. හරිද? tan alpha 1 කියන එක ගත්තොත් tan alpha 1 කියන එක ගත්තොත් ඒක ಗುಣ කරනවා simple D වලින්. අන්න එනවා H2 කියන එක අපිට. එහෙනම් ඔය විදිහටම අපිට මේ alpha කෝණය පාවිච්චි කරොත් අපිට බැද්ද මේ H1 එක හොයාගන්න අර කලින් විදිහටම. අන්න ඒ විදිහටම අපි මෙහෙම තව එකක් ලියමු. tan alpha 2 alpha 2 නෙමෙයි අපි සාමාන්‍ය කියන්නේ tan alpha කියලා නේද අරන් තියෙන්නේ. ඒක නිසා අපි මේ විදිහටම ගමු. එහෙනම් tan alpha සමාන වෙනවා මොකේදද? සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. නේ? එහෙනම් ඒකේ සම්මුඛ පාදය කියලා ගන්න අපි simple H1. ඊට පස්සේ හරිද? ඒක බෙදන්න ඕනේ මෙන්න මේ බද්ධ පාදය එහෙම නැත්නම් simple D වලින්. දැන් බලන්න අර විදිහටම අපිට එහෙනම් H1 එකත් හොයාගන්න පුළුවන්. H1 කියලා කියන්නේ එහෙනම් මෙන්න මේ විදිහට tan alpha කියන එක ಗುಣ කරනවා මේ D කියන පදේ. එහෙනම් දැන් ඔන්න ඕගොල්ලන්ට මෙන්න මේ capital H සමානයි simple H2 දාන simple H1 කියන සමීකරණේ simple H2 ත් හොයාගෙන තියෙනවා මේ විදිහට simple H1 ත් හොයාගෙන තියෙනවා මේ විදිහට. එහෙනම් දැන් ඇත්තටම මේ simple H2 simple H1 එකට අපිට මෙන්න මේ tan alpha සම්බන්ධතාවය දැම්මොත් අපිට මේ ගහේ සම්පූර්ණ උස හොයා ගන්න පුළුවන්. ඒ නිසා අපි මෙහෙම ලියනවා සම්පූර්ණ ගසේ උස සමාන වෙනවා. හරිද? මෙන්න මෙතන හරිද H2 කියලා කියන්නේ tan alpha 1 වරක් D. ඒකට එකතු කරනවා මෙන්න මේ simple H1 එකේ tan alpha වරක් මොකද්ද? D කියන එක. දැන් ওই විදිහට අපිට ඔන්න ගසේ උස හොයා ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට මේකෙදි ළමයිනේ අවශ්‍ය වෙන්නේ මොකක්ද? ඇත්තටම මේකෙදි අපි මේ ගහේ පාමුලෙilla මේ ඉහළටම මිනුම් කරන්න බැරි හින්දා ඍජු උපකරණයක් භාවිතා කරලා අපි මේ විදිහට කෝණ මිනුම් කරලා ගහක උස හොයා ගන්නවා. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට ගණන් දෙන්න පුළුවන් විභාගයේදී විශේෂයෙන්ම මෙන්න මේ BE මිනුම් කරපු අගය දෙන්න පුළුවන්. alpha 1 කෝණය දෙන්න පුළුවන්. එහෙම නැත්නම් alpha කෝණේ ඒවා දීලා ඒ අනුසාරයෙන් simple H2 simple H1 හොයාගෙන මේ විදිහට ගහේ සම්පූර්ණම උස හොයන්න දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් තේරුම් ගන්න මෙන්න මේක කොහොමද හදන්නේ කියලා. right. පැහැදිලි වෙන්න ඕනේ දැන්. ඉතින් ඒකට අගයන් ටික ලබා දුන්නොත් ඒ ටික දාන්න ආදේශ කරන්න පමණයි තියෙන්නේ මේකට. right. එහෙනම් අපි ඊළඟ දවසේ එහෙම අගයන් දාලා එකක් හදමු. ආයිබෝවන්.